බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් අපි කෙනෙකුට ද්වේෂයෙන් වෛරයෙන් නිඳා කරනවද බනිනවද අපි අනුන්ට වෛර කරනවද ඒක හරියට යකඩේක හටගන්න මලකඩ යකඩේම විනාශ කරනවා වගේ වැඩක්. එතකොට දැන් අපි අනුන්ට බනිනකොට ඒ ද්වේෂය තියෙන්නේ තමන් තුළ. තරහ වෛරය තියෙන්නේ තමන් තුළ. තවත් උපමාවකට පෙන්වනවා මේ තමන්ම වහබීලා අනුන්ගේ මරණය බලාපොරොත්තු වෙමින් ඉන්නවා වගේ වැඩක්. එතකොට තමන් අනුන්ට නිඳා කරලා බැනලා නංවනං කියලා නොයෙක් විදිහට සත්තුන්ව පාවලා දීලා සත්ත්ව වචන වලින් බැනලා එතකොට ඒකෙන් කර්ම විපාක සියල්ල රැස් වෙලා තියෙන්නේ තමන්ගේ හිත දූෂණය වෙලා තමන්ටමයි රැස් වෙලා තියෙන්නේ. දැන් ඔය අපි දේශනාවක නිකන් සිදුවීම් දෙක තුනක් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කාලේ අපි දන්නවා නිවන් දකින්න පින තිබ්බත් එදා හිටිය සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා. මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච ඉංගන මිනිස්සේ. එතකොට එයාගේ නම සුප්‍රබුද්ධ. නමුත් කුෂ්ටි කියලා හැදින්නේ කුෂ්ඨයා කියන එක. ඒකෙන් සමාජෙ මිනිස්සු කුෂ්ඨයා කියනවා ඇඟ පුරාම කුෂ්ඨයා. එතකොට ගෝණි පඩංගු වගේ රෙදි කෑලි වලින් මුළු ඇඟම වහගෙන පාරේ හිඟා කන මේ හිඟන මිනිස්සේ. දවසක් බුදුරජාණන් වහන්සේ බණ කියනකොට ආහාර ටිකක් හොයාගෙන හිඟමන යන ගමන් අර පිරිස අතරින් දැක්කා සෙනග ගොඩක් ඉන්නවා දන්සැලක් කන්න දෙන්න තැනක්ද දන්නේ නැහැ කියලා. අර අතරින් ඇවිල්ලා ඉදිරියෙන් බලනකොට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. කමක් නෑ ඉතින් මේ ටිකත් අහගෙනම යනවා කියලා පැත්තකින් වාඩි වෙලා බණහනකොට බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා කවුද මේ පිරිස අතරින් ධර්මාවබෝධය ලබන පින්වන්ත කෙනා. බලනකොට සුප්‍රබුද්ධ කුෂ්ටි. එතකොට මුළු ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච ඇඟම රෙදි කඩකින් වහගෙන ඉන්න හිඟන මිනිස්සේ. බුදුරජාණන් වහන්සේ ඔහු අරමුණු කරගෙන දහම් දෙසුවා. බණහලා අවසන් වෙනකොට ඔහු සෝවාන් ඵලයටපත් වුණා. ඕකේ ඉතිහාස කතාවේ තියෙන දැන් බලන්න සෝවාන් වෙන්න පින තිබ්බ. හැබැයි හිඟමනේ යෙදුණා. ඇඟ පුරා කුෂ්ඨයක් ඇතුව දුක් විඳා. මෙයාගේ අතීත කතාවේ තියෙන්නේ පෙර නිවන් දකින්න හිතාගෙන සසර බොහෝ කල් පින් කරගෙන ආපු කෙනෙක්. එතකොට මේ පිනේ විපාකත් Tamanගේ පස්සෙන් ඇවිල්ලා Tamanට නිවන් දකින්න සෝවාන් වෙන්න පින ලැබුණා. අවස්ථාව හම්බුණා. හැබැයි ඒක ආත්මයක තරුණෙක් වෙලා ඉන්නකොට දැන් ওই තරුණයෝ ළමයි එකතු වුණාම ඔය උසුළු විසුළු කරනවා. එදා පිරිසක් එකතු වෙලා ඉන්නකොට එතනින් පසේ බුදුරජාන් වහන්සේ නමක් පිණ්ඩපාත යනවා. පසේ බුදුවරු පහළ වෙච්ච කාලවල මිත්‍යා දෘෂ්ටිය තමයි ලෝකෙ බලවත්වම තියෙන්නේ. බුද්ධ ශූන්‍ය කාලයක් පසේ බුදුවරු පහළ වෙන්නේ. එදා මේ තරුණයා පිරිසත් එක්ක විහිළු කර ඉන්නකොට එතනින් යනවා පාත්‍රයක් අරගෙන පසේ බුදු කෙනෙක් පිණ්ඩපාතේ වඩිනවා. අන්න ඒ පිරිසත් එක්ක විහිළුවට මොකද ඔය ඇඟම වහගෙන මේ රෙදි කඩකින් යන්නේ ඇඟේ කුෂ්ඨයක්ද? කුෂ්ඨයෝ කියලා අර පසේ බුදුරජාන් වහන්සේට විහිළු තාලු කරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි පාත්‍රයක් කරගෙන මොකද ඔය හැමතැනම යන්නේ ඔබ හිඟන්නේද? හිඟන්නු කියලා බැන්න. එතකොට බලන්න අර පසේ බුදුරජාන් වහන්සේ නමකට හිඟන්නා කියලා අර පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට ඊළඟට ඇඟ අර දෙවුර වැහෙන විදිහට සම්පූර්ණ සිවුරු දරාගෙන උන්වහන්සේ වැඩම කරනකොට මොකද ඔය ඇඟම වැහෙන්න මේ පොරෝගෙන මේ කුෂ්ඨ රෝගියෙක්ද කියලා ඒ කරපු නිന്ദා අපහාසයේ ප්‍රතිඵලයක් හැටියට අපායෙත් වැටිලා ඊළඟට උපෝපං ආත්ම ගණනාවක හිඟන්නෙක් හැටියට කුෂ්ඨ රෝගියෙක් හැටියට ඉපදුනා කියන. එතකොට බලන්න මේ වචනයක විපාක තමන් කරා එන ආකාරය.